චමුදිත සමරවික්‍රම සහ ඔහුගේ ආදරණීය බිරිඳත් ඔන්න එකතු වෙලා ඉන්නවා. ප්‍රථම වතාවට මම ඇයව දකින්නේ. ඒ ගොඩක් අය හම්බුණා. ඇත්තටම මේ කලා මගුලක් විදියට තමයි දැක්කේ. හොඳයි අපි ඉන්නේ පවනිගේ ලරුවේ බොහොම ලස්සන විවාහ උත්සවයේ. ඉතින් මේ විවාහ උත්සවයට එකතු වෙලා ඉන්නවා සුබ පතන්න. මොකද මාධ්‍ය විවාහ උත්සවයක්. අපි මාධ්‍යවේදී දැවැන්තයන් එකට එකතු වෙන දවසක් තමයි. ඉතින් අද චමුදිත සමරවික්‍රම සහ ඔහුගේ ආදරණීය බිරිඳත් ඔන්න එකතු වෙලා ඉන්නවා. ප්‍රථම වතාවට මම ඇයව දකින්නේ. කොහොමද චමුදිතයි? හොඳයි නංගි. හොඳයි දැන් මම ප්‍රශ්න අහන එක නතර කරලා මේ ඇයි ඔයා ඔහොම අහන්නේ කියලා අහන්න එපා. ඇයි මේව අහන්නේ කියලා. අද දවස ගැන කියමු. උදිත කියන්නේ ඉතින් මගේ පරණම යාළුවෙක් TN ලකේ 1994 අග වගේ හඳුනාගත්තේ. ඉතින් ඒ ඉඳලා අපි අතරේ බොහොම ළඟ කිට්ටු සම්බන්ධයක් තිබුණා. උදිත මම සහ විශේෂයෙන්ම මේ පවුල් අතරෙම. ඒ නිසා මට ලොකු සතුටක් තියෙන්නේ උදිතගේ දරුවා විවාහ වෙනවා කියන එක. ඉතින් මට දැනෙන්නේ මගේ දරුවෙක් විවාහ වෙනවා හා සමානවම සතුටක් තමයි. ඒ නිසා අපි අතර පවුල් අතර සම්බන්ධිකුත් තිබුණා. උදිත අතර සම්බන්ධයක් තිබුණා. දරුවෝ අතර අපි අතර පව සම්බන්ධයක් තිබුණා. ඒ නිසා අපි අතර අද දක්වා මේ සම්බන්ධය අඛණ්ඩව තියෙන නිසා හරි සතුටු දවසක්. ඔබටත් පුළුවන් සුබ පැතුමක් එකතු කරන්න අද දවසට ඔවුන්ට. ඔව් ඇත්තටම උදිත අයියාගේ දුවට අලුතෙන් එකතු වෙච්ච පුතාට මං ඉදිරි අනාගතයේ සාර්ථකව සොරොප්පකාරීව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි දැන් මාධ්‍යවේදී හිතවතුන් දැවැන්තයෙන් ඉතා විශාල ප්‍රමාණයක් අද දවසේ එකට එකතු වෙනවා. කොහොමද මේ සතුට දැනෙන්නේ? පරණ යාළුවෝ මිත්‍රයෝ සහ කලා ශිල්පීන් ගායක ගායිකාවෝ උදිත ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක්නේ ගොඩක්ම. ඒ ගොඩක් අය හම්බුණා. ඇත්තටම මේ කලා මගුලක් විදියට තමයි දැක්කේ. මේ බොහොම කාලයකට පස්සේ තමයි මේ වගේ අවස්ථාවකට සහභාගී වුණත්. ගොඩක් සහභාගී වෙන්නේ නැති නිසා. ඉතින් හොඳ අලුත් අත්දැකීමක් ඇත්තටම. හොඳයි එහෙනම් මේ සුබ පැතුමත් එක්ක අපිත් එක්ක මේ විදියට අදහස් බෙදා ගන්න මෙතනට ආවට ඔබ දෙවලටම ස්තුතියි. Thank you so much. Thank you. මගෙත් එක්ක මේ වෙලාවේ ඉන්නවා පවනිගේ ලොකු නෑදෑකමක්. ලොකු අම්මගේ පුතාගේ පුතා ලොකු අම්මගේ පුතා එච්චරයි. මං හිතුවා අර ලොකු අම්මගේ මෙහෙම යනවා කියලා. එච්චර දුර නෑ. නම කියන්නේ නෑදෑකමින් දුරත් නෑ. ගෙදර දුරත් නෑ. එක තාප්පෙන් වෙන් වෙලා තියෙන්නේ. මම දසුන්. එතකොට එහා වත්තේ කොල්ලා. එහා වත්තේ කොල්ලා. කොට වේ පවනි ගැන ගත්තහම පවනි තමයි මගේ අර කියන්නේ අර පොඩි කාලේ මේ පුංචි කාලයකට සෙල්ලම්පත් දිව්ව කුමරිය තමයි මගේ පවනි. ඉතින් පොඩි කාලේ ඉඳලා අපි එකට සෙල්ලම් කරපු මගේ නංගි මට වඩා අවුරුදු 2ක් බාල මගේ නංගි. ඉතින් පුංචි කාලේ ඉඳලා මතක ගොඩාක් තියෙනවා. ඒගොල්ලන්ගේ පුංචි කාලේ ඉඳලා ගත්ත මේ ෆොටෝ ඇල්බම් ගත්තත් ඉතින් මම ඒවා ඉන්නවා. ඉතින් අද හරි සතුටු දවසක්. අද පවනිගේ ජීවිතයේ විශේෂම දවස. පවනිගේ වෙඩින් එක. ඉතින් පවනිටයි ඒ වගේ මෙයාගේ ගෲම් ලහිරුටයි මම විශ් කරනවා ඒගොල්ලන්ගේ ලයිෆ් එක සාර්ථක වෙන්න කියලා. හරිද දැන් ඉවරයිද මම මේ පොඩි ගොසිප් එකක් අහන්න කියලා හිටියේ. මේ දැන් අර මේ ස්පීච් එකේදී පවනි කිව්වේ ඔයා ගැන නේද? ඔයා තව මල්ලිලා දෙතුන් දෙනෙක් ඉන්නවා දසුන් නෙමෙයි නම් ටිකක් කියාගෙන ගියේ. ඔව් මල්ලිලා කියන්නේ එයාගේ තාත්තලගේ පැත්තේ මල්ලිලා ටික ඉන්නවා. අම්මගේ පැත්තේ මං අයියා. එහෙම ඉන්නවා. ඉතින් අපි හැමෝම එයාට ආදරේ. ඉතින් ඒකයි ඉතින් මෙච්චර ලස්සනට මේ ඉවෙන්ට් එක සක්සස් කරගන්න, වෙඩින් එක සක්සස් කරගන්න අද හැමෝගෙම සපෝට් එක හම්බෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මම පොඩි දෙයක් අහන්න. අපි මෙහින් ඉන්නවනේ. ඔය කියන තරම්ම ඇත්තටම මේ ගෙදරට ආදරෙන් ඉන්න දරුවෙක්ද නැත්නම් මේ ඇත්තටම කියනවා සමහර වෙලාවට අපි කෝල් කරා මේ ඩ්‍රයිව් කරන ගම කියලා ඇත්තටම ඩ්‍රයිව් කරනවද? ඔව් ඒ කියන්නේ ඩ්‍රයිව් කරනවා. මේ දවස්වල නම් මේ පර්ස් එක නැති කරගෙන ලයිසන් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා පොඩි අමාරුවක වැටලාලු ඉන්නේ. මිහින් ගැනත් විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් ඔයාලද මෙතන ඉන්නේ මේ ඔක්කොම මේ කැමරා ක්‍රූ එක වීඩියෝ ක්‍රූ එක මේ දේවල් ලස්සනට ඔක්කොම කළේ ඉතින් මිහින් නිසා. ඉතින් මිහින්ට ඒ ක්‍රෙඩිට් එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. එන්න මේ ඉන්නේ කියනකොට මේ ඕගලන්ගේ අර TikTok එහෙම ලස්සන කරන්නේ මෙයාගේ අක්කගේ වෙඩින් එකේදී මෙයා හින්දා තමයි අද ලස්සන වෙලා තියෙන්නේ වෙඩින් එකේදී. ඒකත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් ඔයා මෙයාව ගත්තනේ මම මේ පොඩි ගොසිප් එකක් අහන්න ගියේ. අපි පස්සේ කතා කරමු. ඔයාත් එක්ක කතා කරන්න ඕනේ කිව්වා. හරි. දසුන් thank you so much. ඉතින් අද ඔයාට මොන වගේ හැඟීමක්ද? බොහොම අවංකවම මේ අක්කා මේ විදියට මං හිතන්නේ කිට්ටුම කෙනෙක් නේද? දැන් ඔයගොල්ලන් සර්ප්‍රයිස් ඩාන්ස් එකකුත් කරලා ඉන්නේ කට්ටියම. ඒක තමයි දැන් අපි මාස දෙකක් තිස්සේ ඩාන්ස් එකත් ප්‍රැක්ටිස් කරා. ඉතින් ඒකත් මේ පවනි ලස්සනට වැඩි ඕගනයිස් කරලා මේ අපිට ඒ හැමදේම සකස් කරලා දුන්න අලුත් පවනිගේ යාළුවෝ අලුත් නංගිලා අඳුර ගන්න chance එක අරන් දුන්නා. ඒ වගේ
හරිම සුන්දරයි මේක එක දවසක ඉවෙන්ට් එකක් නෙමෙයි අපි හැමෝටම ලස්සන මේ කාලයක් අන්තිම මාස දෙක තුනේදී මේ වෙඩින් එකත් එක්ක හොඳයි ඉතින් දසුන් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට මේ විදියට ඔයාගේ අදහස් බෙදාගත්තට thank you channel C